හරිදරුවනේ මම හිතනවා මේ කතා කරපු ප්‍රශ්න තුන වහකට තේරෙන්නේ නැති කියලා. දැන් මම ඇවිල්ලා තියෙනවා හතරවෙනි ප්‍රශ්න. පුතේ බලන්න හතරවෙනි ප්‍රශ්නෙට ගොඩක් අය මගෙන් අහලා තිබ්බා. පෞද්ගලිකව අහලා තිබ්බා. වැඩ කරන ළමයි මම හිතනවා මේ ළමයි වැඩ කරනවා කියලා. ඒකයි මගෙන් මේ දේවල් අහන්නේ. මේකට අදාළ උත්තරේ කොහොමද ගන්නෙ කියලා. හරි. මේකත් පුතේ තර්කානුකූල උත්තර දෙන්න ඕන එකක්. මේකේ අහන්නේ අඳුරු කරපු වර්ගඵලය හොයන්න කියලා. ඉස්සෙල්ලා පුතේ මේ වගේ ගානකදී අපි කල්පනා කරන්න ඕන අඳුරු කරපු වර්ගඵලය කොහොමද ගොඩ නැගෙන්නේ කියලා. වර්ගඵලය කියන්නේ ඉද ප්‍රමාණයෙන් පුතේ දැන් ඔයාලට පේනවා මේ තියෙන කේන්ද්‍රික ඛණ්ඩය. කේන්ද්‍ර කෝණය නැහැ. කේන්ද්‍ර කෝණය දීලා නැහැ. ගැටලුවක් නැහැ. මෙතන අංශ 90ක් කියලා දීලා තියෙනවානේ. ඒ ඔන්න දත්තයක් අපිට පාවිච්චි කරලා දෙන්න. ඒ වගේම දැන් පේනවා තව එකක් පුතේ. මෙයාගේ අරේ සෙන්ටිමීටර කීයක් වෙන්න ඕනද? 14ක් වෙන්න ඕන. එතකොට අපේ විස්තර මේකේ දීලා තියෙනවා. එහෙනම් අපි බලන්න ඕන අඳුරු කරපු වර්ගඵලය කොහොමද මෙතනදී ගොඩ නැගෙන්නේ කියලා. දැන් මෙන්න මේ වගේ දෙයක්. ඉඩ ප්‍රමාණය පුතේ ඉඩ ප්‍රමාණයක් අඩු කරාම තවත් ඉඩ ප්‍රමාණයක් එනවා. එහෙනම් මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ ඉඩ ප්‍රමාණයෙන් මෙන්න මේ ත්‍රිකෝණයක් තියෙනවානේ. මේ ත්‍රිකෝණයේ ඉඩ ප්‍රමාණය අයින් වුණාම මෙන්න මේ අඳුරු කරපු වර්ගඵලය එන්න ඕන. එහෙනම් මට පුළුවන් මෙන්න මේ වගේ දෙයක් මෙතනදී සම්බන්ධයක් ලියා ගන්න. අඳුරු කළ වර්ගඵලය. අඳුරු කළ වර්ගඵලය සමාන වෙන්නේ කේන්ද්‍රික වර්ගඵලය අඩු කිරීම ත්‍රිකෝණයේ වර්ගඵලය. ත්‍රිකෝණයේ වර්ගඵලය. දැන් මෙතන මේ සම්බන්ධතාවය ඔයාලා අවබෝධ කරගත්ත කියන්නේ විභාගයට ලකුණක් ගෙවීමේ හැකියාව තියෙනවා පළවෙනි කාරණේ. දැන් මෙතනදී අපි එහෙනම් පැහැදිලි අඳුරු කරපු වර්ගඵලය වන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය ගණනය කරන්න ඕන ත්‍රිකෝණයේ වර්ගඵලය ගණනය කරන්න. එහෙනම් ඒවට අවශ්‍ය තොරතුරු තමයි අපි දැන් මෙතන හොයාගන්න ඕන. අපි බලමු මෙතන මේ ත්‍රිකෝණයට අදාළ තොරතුරු හොයාගන්න පුළුවන් කියලා. ත්‍රිකෝණයක් නම් කොහොමද දෙකෙන් එක වැඩි කිරීම ආධාරක වාදී වැඩි කිරීම ලම්බකුස. කේන්ද්‍රික ඛණ්ඩයක් නම් 360 ඊට ගුණ කිරීම පයි වාර වර්ග. හරි. දැන් අපි ලියාගමු කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය වන්නේ 360 ඊට වාරයක් පයි වාර වර්ගය. ත්‍රිකෝණයේ වර්ගඵලය වන්නේ දෙකෙන් එක වැඩි කිරීම ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. දැන් මේකට අදාළ මේ තොරතුරු තමයි හොයාගන්න ඕනේ. 360 θ. දැන් මෙතන මේ θ කියන එක කෙනා ඔයා ගන්නවා මෙන්න මේ ඇතුලෙන් හැදෙන අභ්‍යන්තර කෝණය ඒක කේන්ද්‍ර කෝණය අනුපාතයට සමාන වෙනවා. දැන් ඔයාලා මේ සම්බන්ධය පාවිච්චි කරොත් ඔයාලට මෙන්න මේ වගේ දෙයක් උගන්වලා ඉති ඉස්කෝලේ පුතේ 90ක් නම් කියන්නේ වෘත්තයකින් හතරෙන් එකක්. ඒතකොට මේ වෘත්තයක් මෙතනදී අපිට හදාගන්න පුළුවන් නම් මනෝමයෙන් හරි මෙන්න මේ විදිහට හරි පේනවා මේ වෘත්තයෙන් ඉස්සලාම මෙයා අයින් කරලා තියෙන. ඒ කියන්නේ හතරෙන් එකක් අයින් කරලා තියෙනවා. ඒ කියන්නේ 360 90ක් අයින් කරලා තියෙනවා. ඒ කියන්නේ හතරෙන් එකක් අයින් කරලා. එතකොට පේනවා ඉතිරි වෙන්නේ කොච්චරද? 4න් 3ක්. 1 2 3 කැලේ 3ක් ඉතිරි වෙනවා. ඒ කියන්නේ වෘත්තයෙන් කියද්ද 4න් 3ක්. එහෙනම් මේ අනුපාතය දැන් පේනවා කෝණය නැතුව 4න් එකක් අයින් කරාම 4න් 3ක් තමයි එන්නේ. 5 දන්නවා පුතේ R දන්නවා 14යි. එහෙනම් මේකට අදාළ තොරතුරු හරියි. ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. මේ තියෙන පුතේ අංශ 90 නිසා රේඛාව මත 180ක් වෙනවා. මෙතනක් 90ක් වෙලා මේ අරේම තමයි මේ තියෙන්නේ. එහෙනම් ලම්බ උස කීයක් වෙනවද? සෙන්ටිමීටර 14ක් බවට පත් වෙනවා. හරි. එහෙනම් මෙයාගේ ලම්බ උස හරි. එහෙනම් අපි ඊළඟට බලන්න ආධාරක පාදේ ගොඩනගන්න. ආධාරක පාදේ කියන්නේ දැන් ඔයාලට පැහැදිලි. ලම්බයේ අන්තිම පාදේ තමයි ආධාරකයේ වෙන්නේ. එහෙනම් 14යි මේකත් අරයක් හින්දා මෙතනත් සෙන්ටිමීටර 14ක් වෙන්න ඕනේ. එහෙනම් විස්කම්භය තමයි ආධාරකයේ බවට පත් වෙන්නේ. එහෙනම් විස්කම්භය 14 කීයක් වෙනවද? සම්පූර්ණ විස්කම්භය සෙන්ටිමීටර 28ක් වෙනවා. එහෙනම් ත්‍රිකෝණයේ ආධාරකයේද සෙන්ටිමීටර 28යි. හරි. එහෙනම් දැන් ප්‍රශ්නේ ඉදිරියුණා. එහෙනම් ඔන්න අඳුරු කරපු වර්ගඵලයේ සමාන කේන්ද්‍රික වර්ගඵලයේ ත්‍රිකෝණීය වර්ගඵලය දෙන්න ඕනේ. එහෙනම් මේකට අදාළ තොරතුරු දෙම ආද දෙනවා. 360 ඊට කියන්නේ ඔන්න අනුපාතය ගත්තම කීයදද? 4න් 3යි y කියන්නේ 7න් 22යි r ගන්නවා. කීයද? 14යි 14 වරක් 14. 5 වාර වර්ග. ඔන්න ආදේශ කරා මම වෙනම ගන්නම්. අඩු කිරීම දෙකෙන් එක වැඩි කිරීම ආධාරකය අපි හොයාගත්ත සෙන්ටිමීටර 28යි ලම්බ උස හොයාගත්ත සෙන්ටිමීටර කීයද? 14යි ෆයිනල් ආන්සර් පුතේ වර්ග සෙන්ටිමීටර වලින් ඉන්නවන අපි ඒක සුළු කරලා අන්තිමට ලියමු. හරි දැන් මෙන්න මේක සුළු කරලා ඒ දෙනාගේ අන්තරය ගත්තම ඔයාලට අඳුරු කරපු වර්ගඵල එනවා. දැන් මම හිතනවා මේක පැහැදිලි වෙන්නේ නැති. දැන් අපි බලමු සුළු කරගන්නේ කොහොමද කියලා. මේක අපිට 4 ගුණාකාර දෙන්න කියලා තමයි ELC වල කියන්නේ. එහෙනම් බයිනරි තුනක් කපන්න 4 7 2යි මෙතන කීයද? 2යි 2ට 2 ගොඩවල් 1යි 4ට 2 ගොඩවල් 2යි 2ට 2 ගොඩවල් 1යි මෙතන කීයද? 11යි මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. පැහැදිලි නැත්නම් ආපහු මුලට යන්න 3ක් 11 ගුණ කිරීම පුතේ කීයද? 14. ඔන්න 3ක් 11 ගුණ කිරීම 14 මෙතනින් එනවා
දෙකට දෙකේ ගොඩවල් එකයි මෙතන කීයද 14යි මෙතන නෝ පුතේ 14 වරක් 14 හරි දැන් මේ වගේ ඔයාලට පහසුවෙන් සුළු කරගැනීමේ හැකියාව තියෙනවා ඔයාලා දන්නවා ඊජී ප්‍රකාශන හෝ සංඛ්‍යාත ප්‍රකාශන සාධක දක්වන්න පුළුවන් නම් ඉතාමත් ඉක්මනින් උත්තරේ ගැනීමේ හැකියාව තියෙනවා දැන් බලන්න මේකත් ගුණිතයක් පුතේ මේකත් ගුණිතයක් දෙන්නම 14 පොදු වෙනවා එහෙනම් ඔන්න ඔළුව තියෙන කෙනාට පුළුවන් මෙන්න මේ 14 මේ දෙන්නගේ මේ එළියට ගන්න 14 එළියට ගත්තා මෙතන ඉතුරුනවා පුතේ 3 වරක් 11ක් එයාගෙන් අඩු වෙන්න ඕනේ මෙතන ඉතිරෙන 14 දැන් ඉතාමත් පහසු වෙනවා උත්තරේ ගන්න පුළුවන් 3 වරක් 11 කීයද 33යි 33න් අඩු වෙන 14ක් එහෙනම් 14 ගුණ කිරීම 33න් 14ක් අඩු කරන්න කීයක් වෙනවද 19ක් එහෙනම් 14 වරක් 19 ගත්තා නම් අපිට ඉතාමත් පහසුවෙන් උත්තරේ ගැනීමේ හැකියාව තියෙන පුතේ 14 වරක් 10 කීයද 140යි 140න් 14ක් අඩු කරාම කීයද 126යි 14 වරක් 9 කීයද 126යි 14 වරක් 9 126න් 6යි ඉතිරි කීයද 12යි 14 වරක් 14යි 12 කීයද 26යි ඔන්න උත්තරය ලස්සනට වර්ග සෙන්ටිමීටර් 266 ඔන්න බලන්න උත්තරේ ගත්තේ විදිය මේකත් ටිකක් හිතන්න තිබ්බ හොඳ ප්‍රශ්නයක් බලන්න මේකට පාවිච්චි කරපු දැනුම මොනවාද කොහොමද සම්බන්ධතාව ගොඩනගාගත්තේ කොහොමද ආදේශ වලට අවශ්‍ය දේවල් රූප සරහණින් හොයාගත්තේ ඒ වගේම කොහොමද ඊටම පහසුවෙන් සුළු කිරීම කරලා දැනුම පාවිච්චි කරලා ඊටමත් ඉක්මනින් උත්තරයට ගියේ කොහොමද කියලා මම හිතනවා මේ ප්‍රශ්නේ ඔයාලට විසඳෙන්න ඇති කියලා හරි දැන් මම යනවා පස්වෙනි ප්‍රශ්නෙට. හතරවෙනි ප්‍රශ්නේ ඉවරයි. දැන් මම යනවා ඊපොතේ පස්වෙනි ප්‍රශ්නෙට. අපි බලමු මේ පස්වෙනි ප්‍රශ්නේ මොකක්ද කියන්නේ කොහොමද ඒකට අදාළව උත්තරේ ගන්න කියලා. මෙන්න මේ පස්වෙනි ප්‍රශ්නෙටත් අදාළව સિદ્ધාන්ත මම කලින් පුතේ වීඩියෝ එකකින් ගෙනාවා. මම හිතනවා ඔයාලට මේක පැහැදිලි වෙන්න ඇති කියලා. මේක සම්බන්ධව වෙනම මම වීඩියෝ එකක් කරා ජ්‍යාමිතික ප්‍රමේය හඳුනා ගැනීම. වෘත්තාශ්‍රිත ජ්‍යාමිතික ප්‍රමේය කොහොමද අඳුරගන්නේ කියලා. අන්න ඒක පුළුවන් කෙනාට මේකට නම් ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඒක තමයි කියන්නේ පුතේ අපි එවන දේවල් බලන්න කියලා. එවන දේවල් බැලුවොත් ඔයාලට තාමත් පහසුවෙන් මේ වගේ ගානක් හදාගෙන මේ හැකියාව තියෙනවා. දැන් මම ඉස්සෙල්ලා රූප සරහන ඉඳලා ඉන්නම්කෝ. රූප සරහන ඇඳලා බලමු මේකට අදාළව තොරතුරු මොනවද දීලා තියෙන්නේ කියලා. දැන් මෙන්න මේ වගේ රූප සරහනක් දීලා තියෙනවා. හරි ඒ රූප සරහනේ නම් කරලා තියෙනවා T S P O Q මෙතන දීලා දෙනවා තොරතුරක් මෙන්න මේ කෝණීය අංශක 35යි කියලා අපිට කියනවා AD හොයන්න මෙන්න මෙතන තමයි A තියෙන්නේ දැන් බලමු අපි A හොයාගන්නේ කොහොමද කියලා මතක් වුණා නේද මොනවද උගන්නේ මම මේ තියෙන පුතේ වෘත්ත චතුරස්‍රය ඔන්න පේන්න ඕන මේ තියෙන වෘත්ත චතුරස්‍රය මොකද්ද ප්‍රමේය දන්නවා මේ කෝණය එකතු කරාම 180ක් වෙන්න ඕන වෘත්ත චතුරස්‍රය සම්පූර්ණ පරිපූර්ණයි ඒ වගේම වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කරාම හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට මොනවායිද සමානයි. මේ තියෙන පාදයක් දික් කරාම හැදෙන බාහිර කෝණය වෘත්ත චතුරස්‍රය. ඒක අභ්‍යන්තර සම්මුඛ කෝණය මොකද්ද? මෙන්න මෙයාගේ සම්මුඛ කෝණය. මෙන්න මෙයා එහෙනම් මෙතන එනම් මොකද විකායතන දෙන්නේ මෙතන මොකක්ද එන්නේ? ඒම තමයි එන්නේ. ඔන්න එහෙනම් අපිට ඒ හොයන්න ඕන පහසුවක්. මොකද්ද? මෙතන 35යි මෙතන මෙන්න මේ කෝණය දැනගත්තා නම් වැඩේ හරි. මොකද මේ තියෙන ත්‍රිකෝණයක්. මෙන්න මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනක් වෙනවද 180ක් වෙනවා දැන් බලන්න ආපහු නිරීක්ෂණය කරන්න මේ O කියන්නේ වෘත්තය මොකද්ද කේන්ද්‍රය එහෙනම් දන්නවා කේන්ද්‍රයේ මත බැඳෙන අර්ධ වෘත්තයක ත්‍රිකෝණවල ශීර්ෂයේ කෝණයේ අංශ කීයක් වෙනවද 90ක් වෙනවා අපි කෙටියෙන් කියනවා අර්ධ වෘත්තයක කෝණය ත්‍රිකෝණීය දේ කියලා මේ බලන්නකො මේක විස්කම්භයක් විතර දැක්කනම් ඒ විස්කම්භය ආධාරකයක් වෙන ත්‍රිකෝණය දැක්කනම් ඒකේ ශීර්ෂයේ තියෙන්නේ පරිධියේ නම් හැදෙන මොකද්ද අර්ධ වෘත්තයක කෝණය එහෙනම් මෙතන අංශක 90යි මේ බාහිර කෝණය අභ්‍යන්තර සම්කෝණය සමානයි එහෙනම් මෙතන එහෙනම් ඔන්න මෙතන 90යි නේද පුතේ මේ තියෙන අනුපූරක කෝණ යුගලය අනුපූරක කෝණ යුගලය ඒ කියන්නේ කෝණ දෙක එකතු කරාම කීයක් වෙන්න ඕනද අංශක 90ක් වෙන්න ඕනේ එහෙම නැත්නම් මේ කෝණ තුන එකතු කීයක් වෙනවද 180ක් වෙනවා 180 මේ 90 අයින් කරාම මේ දෙන්න කීයක් වෙන්න ඕනද අංශක 90ක් වෙන්න ඕනේ එහෙනම් එතන දෙන්නේ a ට 35ක් එකතු කරාම කීයක් වෙන්න ඕනද අංශක 90ක් වෙන්න ඕනේ හේතු පස්සේ ලියමුද එහෙනම් a සමාන වෙනවා 90න් අඩු වෙන්න ඕනේ කීයද 35ක් 35ක් අඩු කරාම කීයද 55යි දැන් එහෙනම් මේ උත්තරේ ගත්තාම මතක් කරලා ඒකට පාවිච්චි කරපු ප්‍රමේයන් අපි තර්කණයේ දාගත්ත ප්‍රමේයන් කියන්න ඕන අපි එකක් යොදාගත්ත මොකද්ද අර්ධ වෘත්තයක කෝණ ඍජු කෝණී වේ ඒ වගේම වෘත්ත චතුරස්‍රයක අභ්‍යන්තර හා බාහිර කෝණ කෙටියෙන් ලියන්න එහෙනම් මම කෙටි දෙන්නේ මොකද්ද වෘත්ත චතුරස්‍රයක අභ්‍යන්තර හා බාහිර කෝණ ඔන්න එක ප්‍රමේයක් කිව්වා ඊළඟට මොකද්ද පාවිච්චි කරන්නේ නේද අර්ධ වෘත්තයක කෝණ අංශක 90ක්
පීම. අන්නක දෙකේ කියලා ලියුවා. මෙන්න මේකට ලකුණු හම්බ වෙනවා මේකට ලකුණු හම්බ වෙනවා. ඉතාමත් පහසුයි. ඔයාලා කරන්න මේ වගේ ගානක් දැක්කම පුතේ රූප සටහනක තොරතුරු ඇතුළත් කරගන්න. රූප සටහනක තොරතුරු ඇතුළත් කරගත්තට පස්සේ ඉතාමත් පහසුවෙන් අපිට උත්තරේදී හොයාගෙන ඒ තොරතුරු ඇතුළත් කරන්න යොදාගත්ත ප්‍රමේයන් ටික කෙටියෙන් ඉතාමත් දීලා ගන්න. තමත් කෙටියෙන් ලියලා දාන්න. එතකොට මේ වගේ එකට පහසුවෙන් උත්තර දෙන්න හැකියාව තියෙනවා. හරි මම හිතනවා මෙතනදී පාවිච්චි කරපු ප්‍රමේයන් දෙක වලට අවබෝධ වෙන්නේ නැති අර්ධ වෘත්තයක කෝණ ඍජු කෝණ වීම හා වෘත්ත චතුරස්‍රයක අභ්‍යන්තර හා බාහිර කෝණ කියන සම්බන්ධතාව පාවිච්චි කරලා තමයි ඒක උත්තරේ ගත්තේ. හරි දැන් මම යනවා ඊළඟ ප්‍රශ්නෙට. බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියන්නේ කියලා. 6 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නේ ඔයාලට හොඳ ප්‍රශ්නයක් වෙන්න ඕන. මේක නිතරම විභාගයට එන ප්‍රශ්නයක්. මේකට අදාළ ප්‍රමේයයක් ඔයාලට කියලා කිව්වේ අනිවාර්යෙන්ම බලාගෙනම යන්න කියලා. හරි දැන් බලමු මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් දීලා ඒ ත්‍රිකෝණය තමයි APBCQ. හරි ඔන්න ත්‍රිකෝණය නම් පුතේ APQ. ඒ වගේම තව ත්‍රිකෝණයක් තියෙනවා ABC. හරි දැන් මේක දීලා තියෙන දත්ත හොඳට නිරීක්ෂණය කරන්න. මේ දත්ත නිරීක්ෂණය කරාම ඔයාලට පේනවා මේ AC පාදයේ මධ්‍ය ලක්ෂය තමයි Q කියන්නේ. ඒතර මේක මධ්‍ය ලක්ෂය නම් මධ්‍ය ලක්ෂ ප්‍රමේය හෝ මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය තමයි මෙතන පාවිච්චි කරන්න ඕන. සමහර විට මේ දෙකම පාවිච්චි කිරීම හැකියාව ඔයාලට එනවා. දැන් මෙතන මේ මධ්‍ය ලක්ෂය කියලා අඳුරගත්තම බලන්න මේ මධ්‍ය ලක්ෂය හරහා අඳින සරල රේඛාව ඉතිරි පාදයට මොනවා වෙනවද? සමාන්තර වෙනවා. එහෙනම් මෙතන තියෙන පුතේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය. මේ බලන්න ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂය හරහා ඇඳි රේඛාව ඉතිරි පාදයට සමාන්තර වෙනවා. එහෙනම් විලෝමය කියනවා ඉතිරි පාදයේ මොනවා කරනවද? සමච්ඡේදනය කරනවා. ඉතිරි පාදයේ මොනවා වෙනවද පුතේ? සමච්ඡේදනය කරනවා. එහෙනම් මේකට සමාන වෙලා මධ්‍ය ලක්ෂය දිනනකොට මෙයාට මෙයා සමාන්තර වෙනකොට මේ දින මොනවා වෙනවද? සමාන වෙන්න ඕන. එහෙනම් අපි බලමු ඊළඟ කොටසේ මොකද්ද මේක කියන්නේ කියලා. හරි ඊළඟ කොටසේ කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. මේක කියනවා තව තොරතුරු ටිකක් දීලා තියෙනවා. AB කීයද? සෙන්ටිමීටර් 12. එහෙනම් මෙතන ඉඳන් මෙතනට ඔයාලට දීලා තියෙනවා සෙන්ටිමීටර් 12ක් කියලා. හරි මම ඒක ලකුණු කරගන්නම්. AB සෙන්ටිමීටර් 12යි. දැන් මධ්‍ය ලක්ෂ ප්‍රමේයෙන් විලෝමයෙන් අඳුරගත්තා. මෙන්න මේ කෑල්ල සහ මේ කෑල්ල සමාන වෙනවා. මෙතන 12යි නම් මෙතන සෙන්ටිමීටර් 6යි. මෙතන කීයද පුතේ? සෙන්ටිමීටර් 6යි. හරි. යන්න මේක අපි ඉස්සෙල්ලා අඳුරගත්තා. සෙන්ටිමීටර් 6 කොටස් දෙකක් හැදෙනවා කියලා. හරි ඊළඟ බලමු QC සෙන්ටිමීටර් 4යි. QC සෙන්ටිමීටර් 4යි. එහෙනම් මේක සෙන්ටිමීටර් 4ක් කියනකොට මේක කීයක් වෙන්න ඕනද? සෙන්ටිමීටර් 4ක් වෙන්න ඕන. හරි ඊළඟට කියනවා BC සෙන්ටිමීටර් 10යි. පුතේ BC සෙන්ටිමීටර් 10යි. හරි දැන් අපෙන් අහන්නේ ඔය දොරටු දීලා PBCQ චතුරස්‍රයේ පරිමිතිය හොයන්න කියලා. අපි අහගමුකෝ PBCQ මෙන්න මේ චතුරස්‍රයේ පරිමිතිය හොයන්න. චතුරස්‍රයේ පරිමිතිය හොයනවා නම් පුතේ පාද හතර දැනගෙන ඉන්න ඕන. මෙතන ඉඳන් මෙතන දාන්න 6යි, මෙතන ඉඳන් මෙතනට 10යි, මෙතන ඉඳන් මෙතනට 4යි. එහෙනම් ගන්නද කවුද? QP. අන්න එහෙනම් මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයේ පාවිච්චි කරලා අපි තොරතුරු ටිකක් හොයාගෙන තිනවා. ඒකම දීපදත් වලින් තොරතුරු ඇතුළත් කරලා දෙනවා. එහෙනම් මෙන්න මේ පාදේ හොයාගෙන තමයි අරමුණ වෙන්න ඕන. දැන් ඔයාලට වෙන්න ඕන මේ පාදයේ මධ්‍ය ලක්ෂය P වෙනකොට මේ පාදයේ මධ්‍ය ලක්ෂය Q වෙනකොට සමාන්තර රේඛාව තියෙනකොට අනිත් පාදයේ හරි අඩක් මෙන්න මේක බවට පත් වෙනවා. ඒක කියන්නේ මොකේද? මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මොකක්ද මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන්නේ? ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂය ආගන රේඛාව ඉතිරි පාදයට සමාන්තර නම් එම රේඛාව ඉතිරි පාදයෙන් හරි අඩක් වෙනවා. එහෙනම් මෙතන 10ක් නම් පුතේ මේ කැලේ කීයක් වෙන්න ඕනද? සෙන්ටිමීටර් 5ක් වෙන්න ඕන. ඔන්න රූප සරහන පාවිච්චි කරලා මේ ගාන හදන්න අවශ්‍ය සියලුම තොරතුරු කිසිම දෙයක් ලියන්න නැතුව මම මේ රූප සරහන ඉවත්වත් කරා. ඔයාලා මේ වැඩේම තමයි මෙතනදී කරන්න ඕන. දැන් ඔයාලට පැහැදිලි නම් අහන උත්තර දෙන්න පුළුවන් මොකක්ද අහන්නේ? PBCQ පරිමිතිය ගැන අහන්නේ. කියන්න 6 එකතු කිරීම 10 එකතු කිරීම 4 එකතු කිරීම සහ 5ක් එකතු කිරීම. හරි දැන් එහෙනම් කියන 6 10 එකතු 16 16 20 25 25 සෙන්ටිමීටර ඔන්න උත්තරේ ගත්තා. එහෙනම් මේ උත්තරේ ගත්තේ හේතු ටික දැන් ගන්නවා. හේතු ටික එකපාරම ලියන්න මොනවාම මෙතන පාවිච්චි කරේ. ප්‍රමේයන් දෙකක් පාවිච්චි කරා. ඉස්සෙල්ලාම පාවිච්චි කරපු ප්‍රමේය පිළිවෙල ලියන්න. ඉස්සෙල්ලා පාවිච්චි කරේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය මොකද්ද? විලෝමය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය. ඊළඟට පාවිච්චි කරා මොකද්ද? ඒකත් ලියන්න වෙනවා මෙතනදී. මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ඔය දෙක පිළිවෙලට පාවිච්චි කරමින් පාවිච්චි කරපු පිළිවෙල ලියන්න. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය සහ මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය කියන්නේ ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂය හරහා ඉතිරි පාදයන් සමාන්තර රේඛාව මගින් අනිත් පාදය සමච්ඡේදනය කරන මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන්නේ ත්‍රිකෝණයක පාද දෙක මධ්‍ය ලක්ෂය ගන්න රේඛාව ඉතිරි පාදයට සමාන්තර වෙනවා. ඉතිරි පාදයෙන්
හරි අඩක් වෙනවා කියලා හරි දීපු තොරතුරු අනුව දැන් පැහැදිලි ඇති මේකට අදාළව උත්තරේ ගත්ත කොහොමද කියලා පොතේ හැම අවුරුද්දෙම වගේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය හා විලෝමය එකට සම්බන්ධ කරපු ගණනක් විභාගෙට දීමේ හැකියාව 90ක වගේ සම්බන්ධතාවක් තියෙනවා මේ අවුරුද්දේ ගොඩක් දුරට එන්න පුළුවන්. හරි. මම දැන් යනවා 7 වෙනි ප්‍රශ්නෙට. මේක ලඝු ගණක සහ දර්ශක අතර සම්බන්ධය ගොඩනගන ප්‍රශ්නයක්. ලඝු ගණක සහ දර්ශක අතර සම්බන්ධතාවය ගොඩනගන ප්‍රශ්නයක්. මේකට අදාළ සිද්ධාන්තයක් මම කලින් වීඩියෝ එකක කතා කරා බලමු කට්ටියට නම් ඉතාමත් පහසුවෙන් මේකේ පිළිතුර ගැනීමේ හැකියාව තියෙනවා. හරි කමක් නැහැ. අදත් බලමු කොහොමද මේක හදන්නේ කියලා. මෙන්න මේ වගේ ලකුවක් ගණකයක් දීලා ඒක ඔයාලට දර්ශක අංකණයට හරවන්න කියලා තමයි කියන්නේ. මේක අපිට කියනවා දර්ශක අංකණයට හරවන්න කියලා. දර්ශක ලෙස ලියන්න. අපිට ලියන්නද මේ කියන්නේ දර්ශක විදිහට ලියන්න කියලා. හරි. මෙතන පුතේ මේ LG කියන්නේ මොකක්ද හැම වෙලාවෙම 10 පාදයෙන් දැන් ඔයාලා දන්නවා. ලොක් 10 පාදයේ මේ 10 ලියන්න නැතුව කෙටි ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන් LG කියලා. එහෙනම් මෙන්න මේ දේ ඔයාලා දැනගෙන ඉන්න ඕන සිලබස් එක ඇතුලේ විභාගයට යනකොට සාමාන්‍යයෙන් ලඝු ගණක ලියනකොට අපි මෙතන පාදේ සඳහන් කරන්න ඕනේ. ඒක මෙතන 10 පාදේ නම් අපි බලන්නේ එතනදී පාදේ සඳහන් කරන්නේ නැහැ. ඒකෝට අපි ඒක කෙටි කරලා LG කියලා ලියනවා. එහෙනම් මෙන්න මේක අපිට දන්න විදිහට හරව ගන්න පුළුවන්. LG 20 සමාන 1.3.1 කියන්නේ LG කියන්නේ LOG කියද? LOG 10. එහෙනම් ලොක් 10 පාදයේ 20 කියන එක 1.3.1 සමානයි. හරි දැන් බලන්නකො මේකේ තොරතුරු මොනවද කියලා. මේක තමයි මොකක්ද පුතේ? දර්ශකය කියලා කියන්නේ. මේක දර්ශකය වෙනකොට මේක මොකක් වෙනවද? පාදේ බවට පත් වෙනවා. එහෙනම් පාදයකට පවතින දර්ශකය තමයි පුතේ සංඛ්‍යාවටපත් වෙන්නේ. එහෙනම් මේක මොකද්ද? සංඛ්‍යාව. එහෙනම් මේක තේරුම තමයි ලඝු 10 පාදයේ 20 බැලුවොත් උත්තරේ දෙන්න ඕන ලඝුව තුල 1.3.1 ඒක උන් හරව ගන්න පුළුවන් දර්ශක අංකණය. පාදයකට තමයි අපි බලන්නේ මොකක්ද පුතේ? දර්ශකය. ඒක සමාන වෙන්නේ මොකටද? සංඛ්‍යාවට සමාන වෙනවා. පාදයේ පේනවා වලට කීයද? 10යි දර්ශකය ඇවිල්ලා 1.3.1 එහෙනම් 10 1.3.1 වල බලය සමාන වෙනවා කීයද? 20ට. එහෙනම් මෙන්න මේ උත්තරය අරන් තිබ්බනම් මේකට උත්තරේ පහසුවෙන් ගැනීම හැකියාව වලට තිබ්බා.